මේ ප්‍රශ්නෙන් අහන්නේ බීජ නොදරන සමාන ශාකවල නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහන්නේ. ඒතකොට බීජ නොදරන සමාන ශාක විදිහට අපි ඉගෙන ගන්න ලයිකෝෆයිටයි ටෙරෝෆයිටයි මේ දෙක ගැන තමයි අහන්නේ. පළවෙනි ප්‍රකාශන දීලා තියෙනවා බොහෝ ගන්ධාපාසවල බීජාණුශාකය භූගත රයිසෝමය දරයි කියලා. ඔතන ඉතින් පටලවලා තමයි තියෙන්නේ. මොකද ගන්ධාපාසි ශුකීපාසි කියලා කොටස් දෙකකට බෙදෙන්නේ ලයිකෝෆයිටාවන්. මෙතන ඔයාලට තියෙනවා ශුකීපාසි සාමාන්‍යයෙන් සාපේක්ෂව කුඩා වන අතර තිරස වර්ධනය වේ. ගන්ධාපාසි සියල්ල සම්බීජාණුක වේ. ওই විදිහට දැන් මම මේ වගුවපුත් හැදුවා. ඡේදයේ තියෙන විදිහට ගන්ධාපාසි සහ ශුකීපාසි තියෙන්නේ ලයිකෝෆයිටාවන්ට. හැබැයි බීජාණුශාකයේ භූගත රයිසෝම දරයි කියන එකයි තියෙන්නේ ටෙරෝෆයිටාවන්ට. ටෙරෝෆයිටා යටතේ තියෙනවා බොහෝ බීජාණුශාක භූගත රයිසෝමය දරයි. ඒ කියන්නේ භූගත කඳක් තමයි තියෙන්නේ. ඒක අයිති වෙන්නේ ටෙරෝෆයිටාවන්ට. එතකොට මේකේ තියෙන්නේ ගන්ධාපාසි වල බීජාණුශාකයේ භූගත රයිසෝම දරයි කියලා. ඒක වැරදි. භූගත රයිසෝම අයිති වෙන්නේ ටෙරෝෆයිටාවන්ට. ගන්ධාපාසි අයිති වෙන්නේ ලයිකෝෆයිටාවන්ට. ඒ නිසා ඒක වංශ මාරු කරලා තියෙන නිසා ඒක වැරදි. දෙවෙනි ප්‍රකාශය තියෙනවා නෙප්‍රොලිපිස් ඒකලිංගික ජන්මානුශාක විකසනය කරයි කියලා. නෙප්‍රොලිපිස් ගැන තියෙන ටෙරෝෆයිටාවන් යටතේ එයා ටෙරෝෆයිටා කෙනෙක් නිසා එතන බලන්න ඒවා ද්විලිංගික ජන්මානුශාක බවට විකසනය වේ. එතකොට ඒකේ ජන්මානුශාක ඒකලිංගිකයි කියන එක වැරදි. ද්විලිංගික වෙන්න ඕනේ. ඒ නිසා ඒ ප්‍රකාශයත් වැරදි. තුන්වෙනි ප්‍රකාශය තියෙනවා ශුකීපාසි සියල්ල සමබීජාණුකතාවය පෙන්නයි කියලා. බලන්න මම අර ඉස්සෙල්ලා වගුවකුත් පෙන්නුවා. ශුකීපාසි විශේෂ සියල්ල විෂම බීජාණුක තමයි වෙන්නේ. සමබීජාණුක නෙවෙයි. ඒ නිසා ඒකත් වැරදි. හතරවෙනි ප්‍රකාශයෙන් දීලා තියෙනවා ලයිකෝෆයිටාවන්ගේ සමහර ජන්මානුශාක සහජීවී දිලීර මගින් පෝෂණය ලබයි කියලා. ඒක ඇත්ත. මෙන්න ඡේදෙ මෙන්න මේ ටිකේ දීලා තියෙන එක මම වෙන් කරලා මෙන්න මෙහෙම chart එකකට ගත්තොත් ලයිකෝෆයිටාවන්ගේ ජන්මානුශාක වර්ග දෙකක් තියෙනවා. ඒක තමයි පස මත ජීවත් වෙනවා සමහර කට්ටිය. ඒ කියන්නේ ලයිකෝෆයිටාවන්ගේ ජන්මානුශාක සමහර අය පස මතු පිට ජීවත් වෙනවා. එතකොට පස මතු පිට ඉන්නවා කියන්නේ යාලට ආලෝකයේ මුද්‍ර ගන්න පුළුවන්. ඒ නිසා යාල ප්‍රභා සංශ්ලේෂණය කරනවා. සමහර ජන්මානුශාක පස යට ඉන්නවා. යට ඉන්නකොට ආලෝකය එන විදිහක් නැහැනේ. එතකොට යාලා පෝෂණය කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් නෙවෙයි. පෝෂණය ගන්නේ සහජීවී දිලිර මගින්. එතකොට මේ ප්‍රකාශය හරි. ලයිකෝෆයිටාවන්ගේ සමහර ජන්මානුශාක සහජීවී දිලිර මගින් පෝෂණය ලබයි. එතකොට ඒක හරි. එහෙම පෝෂණය ගන්නේ පස යට ජීවත් වෙන ජන්මානුශාක. ලයිකෝෆයිටාවන්ගේ ජන්මානුශාක එහෙම දෙක වර්ගයක් තියෙනවා කියලා මතක තියාගන්න. ඒක තමයි හරි උත්තරේ. ඊට පස්සේ ප්‍රශ්න ප්‍රකාශනිකමට බැලුවොත් ටෙරෝෆයිටාවන්ගේ බීජාණුශාක එක්වි සංකේතය හදයි කියලා තියෙනවා. ඒක වැරදි. ලයිකෝෆයිටා තමයි. ලයිකෝෆයිටා යටතේ බලන්න මේ ශාක සංකේත දරයි කියලා දෙලා තියෙන. ටෙරෝෆයිටාවන් සංකේත දරන්නේ නැහැ. ඒ නිසා ඒකට එන්න ඕනේ ලයිකෝෆයිටා. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ 4 වෙනි එක.